ඒක මාරු වෙනවා. මාර ආසාවක් ඇවිල්ලා තියෙන්නේ අතන ට්‍රේඩින් එක ඉගෙන ගන්න. අපිට ඒක ගැහුවා බයිචස් එක. ඒක මම අතරම හරි මෙසේජ් එකට ඔයා දෙන රිප්ලයි එක තමයි platform එකට ගිහලා trade එක බේස් කරන එක. එච්චරයි. ඒ රිප්ලයි එක වලට දාන්න වෙලාව තියෙනවා. ඔයාලට ට්‍රේඩින් කරන්න හොඳට කාලය තියෙනවා. ඒ කියන්නේ අපි ට්‍රේඩින් කරද්දී ඒක නේද සක්සස්ෆුල් වෙන අමාරුයි ලොසස් ගොඩයි එහෙම කියලා මට අහන්න ලැබිලා තියෙනවා. ඒක තමයි මම කරන්නේ. මිනිස්සු හිතනවා ගොඩක් ඒ ට්‍රේඩින් කියන එක පටන් ගන්න ගොඩක් සල්ලි තියෙනවා කියලා. ඒකට කොහොමද? මම දැන් කාර්ටි ඩිග්‍රී එකක් ඉගෙන ගන්නවා. ඒක කොහොමද අපි මේ බිසි ලයිෆ් එකත් එක්ක ට්‍රේඩින් කියන එක මැනේජ් කරගන්නේ? ඔන්න ඔය කතන්දරේම අපි ෆිසිකලි කරන්නේ නැතුව ඔන්ලයින් කරොත් ඒක වරදින දෙයක්ද? එහෙම නැත්නම් ඒක ස්කෑම් එකක්ද? කියන්නේ ඔයා කඩේකට ගිහිල්ලා කෑමයක් ගන්නවා. ඔයා ඒක ඔන්ලයින්ම ඇප් එකකින් ඕඩර් එකක් දානවා. අන්න ඒ වගේ කතන්දරයක් තමයි මේ buy and sell කියන දේ ඩිජිටල් වෙලා තියෙනවා. සාමාන්‍ය ලංකාවේ තියෙන දේ තමයි මගේ අතින් වැරද්දක් වුණොත් මේ වැරද්ද කාට හරි පටවන්න පුළුවන් නම් අනිවාර්යෙන් පටවන එකනේ. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් එතකොට ට්‍රේඩ් එක ඇනලයිස් එක වැරදියට කළා වැරදි තැනක එන්ට්‍රි එකක් අරගෙන ලොස් එකක් ගියායින් පස්සේ මගේ ඇනලයිස් එක වැරදි කියන්නේ නැහැ. ට්‍රේඩින් වල තමයි වැරද්ද තියෙන්නේ. ඔයාට ඩේ ටයිම් එකේ මැසේජ් එකක් රිප්ලයි කරනවා. අනිවාර්යෙන්. ඒ වෙලාව ඇති ට්‍රේඩින් කරන්න. ඔයාගේ පර්ස් එකේ ඔයාගේ අතේ ගාණක් තියෙනවා නම් ඒ ගාණ වියදමක් විතරක් වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයා ඒ ගාණම බැංක් එක සේව් කරොත් ඔයාගේ අතට 7ක් 10ක් වගේ ප්‍රමාණයක් රිටර්න් වෙන්න පුළුවන්. ඒ ගාණම ෂෙයා මාකට් එකේ හරි ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකක හරි ඉන්වෙස්ට් කරොත් ඔයාට ලැබෙන අතට රිටර්න් වෙන ගාණ 100 ගුණයකින් වෙනස් වෙන්න පුළුවන්. අයිබෝන් අද Kickstart අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ට්‍රේඩින් කමියුනිටි එක ඇතුලේ ගොඩක් කතා වෙන ආයතනයක් රිප්‍රසන්ට් කරන චරිතයක්. ඒ තමයි Academy of Binary. කට්ටියකට ඒක opportunity එකක් සමහර කට්ටියකට ඒක question mark එකක්. ඔබ කවුද? මොකද්ද මේ Academy of Binary open කරන්න හේතුව? thank you very much ඉස්සෙල්ලාම මාව සම්බන්ධ කරගත්තට මාත් එක්ක කතා කරන්න. ඉතින් අපි Academy of Binary Private Limited. ඉතින් මගේ නම උදයංග රූපසිංහ. මම මේ ආයතනය නිර්මාණය කරන්නේ 2019 අවුරුද්දේ. 2019 අවුරුද්ද කියන්නේ සාමාන්‍යයෙන් අපි චුට්ටක් ඉතිහාසය මතක් කරගත්තොත් එහෙම ටිකක් මිනිස්සුන්ට කරදරකාරී කාලයක්. ඉතින් ඒ කාලේ සාමාන්‍ය මිනිස්සු අතේ හැබැයි සල්ලි කැවසිලා හොඳ ආදායමක් හදාගෙන ඇවිල්ලා ඒක විවිධ හේතුන් මත කොවිඩ් වගේ දේවල්, ඒ වගේ පාස්කු ප්‍රහාරය වගේ දේවල්, ඔය වගේ විවිධ හේතුන් මත මිනිසුන්ගේ ආර්ථිකය චුට්ටක් කඩාගෙන වැටෙන්න පටන් ගත්ත කාලයක්. ඉතින් ලංකා ආර්ථිකය වුණත් ඒ විදිහටම පහළට එන්න ගත්ත කාලයක් තමයි. ඉතින් 2019 වගේ කියන්නේ. ඉතින් ඒ කාලය තුල ලංකාවේ ගොඩාක් ඉක්මනින් ජනප්‍රිය වෙච්ච ප්‍රචලිත වෙච්ච ව්‍යාපාරයක නැත්නම් ස්කෑම් මෙතඩ් එකක් තමයි දන්නවා පිරමීඩ් ස්කෑම්ස්. ගොඩක් ඒ දවස්වල ප්‍රචලිත වුණා. ඉතින් මම ඒ වෙනකොටත් ට්‍රේඩින් කියන ශාස්ත්‍රය හරහා ට්‍රේඩ් කරන කෙනෙක් විදිහට සහ ඉන්කම් එකක් ජෙනරේට් කරන කෙනෙක් විදිහට මගෙත් ගොඩක් දෙනෙක් මගේ යාළුවෝ ඒ වගේ ගොඩක් දෙනෙක් මේ වගේ ස්කෑම්ස් වලට අහු වෙන්න සහ ඒවට ගොඩක් දෙනෙක්ට රික්වෙස්ට් ඇවිල්ලා මගෙන් කතා කරලා විස්තර අහපු අවස්ථා තිබුණා. ඉතින් අන්න එතනදී මම ඉස්සෙල්ලාම හිතුවා මේක දැන් ඇත්තටම සමාජ ප්‍රශ්නයක් වෙලා තියෙන වෙලාවක මම දන්න දෙයක්. එහෙම නැත්නම් මම මේ පිරමීඩ් ස්කෑම් එකක් කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් මේ ට්‍රේඩින් කියන විශේෂයෙන්ම මේ ට්‍රේඩින් කියන නම පාවිච්චි කරලා එහෙම නැත්නම් ක්‍රිප්ටෝකරන්සි කියන දේ පාවිච්චි කරලා ෂෙයා මාකට් ඉන්වෙස්ට්මන්ට් කියන දේ පාවිච්චි කරලා කෙනෙක් රවට්ටන්න මිනිස්සු පාවිච්චි කරන්නේ මොන විදියටද? ඇත්තටම මේ ට්‍රේඩින් කියන්නේ මොකක්ද? ෂෙයා මාකට් ඉන්වෙස්ට්මන්ට් කියන්නේ මොකක්ද කියන එක ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්න මම නොමිලේ ඒ දේ ගැන කියලා දෙන්න හදපු Facebook page එකක්. ඒ page එකේ නම තමයි Academy of Binary. ඉතින් ඒ නමින් පටන් ගත්ත එක තමයි 2021 අවුරුද්ද වෙද්දී ළමයි 4000ක් වගේ ප්‍රමාණයක් මාත් එක්ක එකතු වෙලා හිටියා. එතනදී ගොඩාක් දෙනෙක් මගෙන් කරපු රික්වෙස්ට් එකක් තමයි අපිට මේ ගැන e-commerce ගැන කතා කරන්න කියලා දෙන්න. පේමන්ට් එකක් අරගෙන හරි කමක් නැහැ. අපිට දැනුමක් දෙන්න කියන රික්වෙස්ට් එක උඩ මේක
government registered company එකක් විදියට 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කරලා Academy of Binary Private Limited විදිහට අද වෙද්දී ළමයි 10500කට වඩා වැඩි ප්‍රමාණයකට ට්‍රේඩින් ගැන උගන්වන සහ ඒකට අදාළව තමත් ආෆ්ටර් සර්විසස් ගොඩක් ස්පෙෂල් ගත්තොත් එහෙම ඩෙවලොප්මන්ට් පාර්ට් එක බොට් ට්‍රේඩින් වගේ ඩෙවලොප්මන්ට් පාර්ට් එකක් කරන ඒ වගේම සිග්නල් සර්විස් එකක් වගේ සර්විසස් කීපයක් කරන ආයතනයක් බවට පරිවර්තනය කරලා තියෙන්නේ අන්න ඒ විදිහට පටන් ගත්ත ඇකඩමි එක. ඉතින් ඒක පටන් ගත්ත කෙනා විදිහට මම මාව හඳුන්වනවා. මට ඉතින් ලොකු අයිඩියා එකක් ආවා. එනකොට අපි ඒක තවත් සරල කරොත් එහෙම දැන් අපිට ෆුඩ් සිටි එකට ගියොත් බඩු මිලදී ගන්න පුළුවන්. අපි ඔන්න බැංක් එකට ගියොත් අපිට පුළුවන් අපේ මූල්‍යමය ගනුදෙනු ටික කරගන්න. ඔබතුමා ගාවට අපි ආවොත් අපිට මොනවද ලබා ගන්න පුළුවන්? සමාජයෙන් අපිට මිනිසෙක් ඔයා ගාවට ආවොත් එහෙම මොනවද එයාට ලැබෙන සර්විසස්? රයිට්. එතකොට මම පැහැදිලි කරන්නේ Academy of Binary කියන්නේ මොකක්ද කියලා. එතකොට දැන් මම කරන දේ තමයි ට්‍රේඩින් කියන දෙයට අදාළ සියලුම සේවාවන් සපයන. ට්‍රේඩින් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට අමතර ආදායමක් විදියට වෙන්න පුළුවන්, ෆුල් ටයිම් ඉන්කම් එකක් ජෙනරේට් කරන්න පුළුවන්. මොනවා හරි අපිට මුදලක් උපයන්න පුළුවන් ව්‍යාපාර ක්‍රමයක්. මගේ ආයතනයෙන් හම්බෙන සර්විසස් තමයි ට්‍රේඩින් කියන ඉන්ඩස්ට්‍රි එකට අදාළව ට්‍රේඩින් කියන දේ යම් කෙනෙක් ෆලෝ කරනවා නම් ට්‍රේඩින් කියන දේ හරහා යම් කිසි ඉන්කම් එකක් ජෙනරේට් කරන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඒකට අදාළව සියලුම සේවාවන් සපයන එක තමයි Academy of Binary එකෙන් අපි කරන්නේ. එතකොට මොකක්ද ඔය ට්‍රේඩින් කියලා කියන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. ඉතින් ට්‍රේඩින් කියලා කියන්නේ අපිට ආදායමක් උපයන්න පුළුවන්. එහෙම නැත්නම් මොබයිල් ෆෝන් එක ස්මාර්ට් ඩිවයිස් එකක් යූස් කරලා කම්පියුටර් එකක් වගේ දෙයක් පාවිච්චි කළා. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා අපිට ඉන්කම් එක ජෙනරේට් කරන්න පුළුවන් ඉන්කම් මෙතඩ් එකක්. එතකොට කෙනෙක්ට බය හිතෙන්න පුළුවන් මේ ඔන්ලයින් බිස්නස් කියන එකෙන් එන මොකක් හරි ස්කෑම් එකක්වත් වෙන්නේ නැති කියලා. ඉතින් ඇත්තටම මම ඒක සරලව පැහැදිලි කිරීමක් කරන්නම්. අපිට ෆිසිකලි මගේ අතේ රත්තරන් ගන්න සල්ලි තියෙනවා නම් අද මම රුපියල් ලක්ෂයක් දීලා රත්තරන් පවුමක් පර්චේස් කරනවා කියලා හිතන්නකෝ. ඔය රත්තරන් පවුම මම පර්චේස් කරයින් පස්සේ ලබන මාසේ වෙනකොට රත්තරන් මිල ඉහළ ගිහිල්ලා ඉවර වෙලා ඔන්න රත්තරන් පවුමක මිල 1,20,000ක් වෙනවා. මම මේක ඔයාට විකුණනවා 1,20,000කට. එතකොට මට රුපියල් 20,000ක ලාභයක් තියෙනව නේද? එතකොට මම ගෝල්ඩ් මාකට් එකෙන් ඔන්න ගෝල්ඩ් පර්චේස් කරා. මං ගාව ස්ටොක් එක තියාගත්තා. මං ඒක මිල වැඩි වුණායින් පස්සේ ඔයාට රීසෙල් කරා. හැබැයි මට රුපියල් 20,000ක් ලැබෙයි. එතකොට ඔන්න ඔය කතන්දරේම අපි ෆිසිකලි කරන්නේ නැතුව ඔන්ලයින් කරොත් ඒක වරදින දෙයක්ද? එහෙම නැත්නම් ඒක ස්කෑම් එකක්ද? කියන්නේ ඔයා කඩේකට ගිහිල්ලා කෑමයක් ගන්නවා. ඔයා ඒක ඔන්ලයින්ම ඇප් එකෙන් ඕඩර් එකක් දානවා. අන්න ඒ වගේ කතන්දරයක් තමයි මේ buy and sell කියන දේ ඩිජිටල් වෙලා තියෙනවා. ඉතින් ඔන්නෝක තමයි ට්‍රේඩින් කියලා කියන්නේ. ඒ කියන්නේ මම ගෝල්ඩ් වගේ මාකට් එකක යම්කිසි ප්‍රමාණයක් පර්චේස් කරලා ඒකේ වැලියු එක වැඩි වෙනකොට මම ඒක රීසෙල් කරනවා. එහෙම නැත්නම් අපිට ඒක කරන්න පුළුවන් තව ක්‍රම තියෙනවා. එක්සැම්පල් එකකට ගත්තොත් මම අර රත්තරන් ටික රුපියල් ලක්ෂයක් දීලා මම පර්චේස් කරන්නේ නැහැ. මම රත්තරන් මාකට් එක ගැන අවබෝධයක් තියෙන කෙනෙක් විදිහට මම රුපියල් 10,000ක් විතර දීලා රත්තරන් බඩු කඩේකට මම ඕඩර් එකක් දෙනවා. මට ලක්ෂයක රත්තරන් මොකක් හරි ජුවලරි එකක් ඕනේ. එහෙම නැත්නම් අපි හිතුව රත්තරන් බිස්කට් එකක් ඕනේ කියලා. මම බිස්කට් එකක් ඕනේ කියලා චූටි ඕඩර් එකක් දානවා. හැබැයි අපි එතනදී ඇග්‍රි වෙනව නේද? මාස දෙකක් ඇතුළත මම මේක බයි කරනවා ලක්ෂ දීලා. එතනදී මිල වෙනසක් වුණාට අනිවාර්යෙන්ම අර අද ඇඩ්වාන්ස් කරපු ප්‍රයිස් එකට මට ඔක ගන්න වෙනවනේ. සහ කඩේට දෙන්නත් වෙනවා. එතකොට මම ඕක ඇඩ්වාන්ස් කරලා තිබ්බයින් පස්සේ තව මාස දෙකකින් ඔන්න 1,20,000ක් වෙලා තියෙනවා. මං දැන් ඔයාට කතා කරලා කියනවා අහවල් රත්තරන් බඩු කඩේ මේකක් තියෙනවා ජුවලරි එකක් තියෙනවා. ඔයා මට 1,20,000ක් දෙන්න. ඒකල ගිහිල්ලා ඒ කඩෙන් ඒ ජුවලරි එක ගන්න කියලා. එතකොට ඔයා මට 1,20,000ක් දීලා ඔයා ජුවලරි එක ගන්නකොට මං කඩේට රුපියල් 90,000ක් තව ඉතිරි ගන්න දෙනවා. එතකොට මම වියදම් කරලා තියෙන්නේ රුපියල් 10,000යි. 10,000ක් ඇඩ්වාන්ස් කරන්න විතරයි වියදම් කරලා තියෙන්නේ. එතකොට ඒකෙනුත් මට 20,000ක ලාභයක් ආව නේද? හරි. එතකොට එකම බිස්නස් එක ඇඩ්වාන්ස් කරලා බුකින් එකක් දාලා තියන් හිටියා. එහෙම නැත්නම් පර්චේස් කරලා තියාගෙන ඉඳලා සෙල් කරා. එතකොට සල්ලි ගොඩක් තියෙනවා නම් පර්චේස් කරලා තියාගෙන ඉන්න පුළුවන්.
සල්ලි නැත්තම් ඇඩ්වාන්ස් කරලා අරන් තියලා ඉවරලා ඒ එකම බිස්නස් එක විදි දෙකකට කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි ට්‍රේඩින් කියලා කියන්නේ. ට්‍රේඩින් වලත් ඔය විදිහටම කරන්න පුළුවන්. අපිට මාකට් එකේ යම් දෙයක් පර්චේස් කරලා තියාගෙන ඉඳලා සෙල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ලෙවරේජ් එකක් පාවිච්චි කරලා එතනට අපි ට්‍රේඩ් එකක් අපේ පොඩි ගාණක් රුපියල් 100ක් 200ක් 300ක් වගේ ගාණක් වුණා අපිට දාලා ඉවර වෙලා බුකින් එකක් දාලා වගේ එහෙම නැත්නම් අපි ඒක ඇඩ්වාන්ස් කරලා තියලා වගේ තියලා මාකට් එක බයි වුණායින් පස්සේ අපිට ඒක රීසෙල් කරලා ඉවරලා අර ලාභෙම ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි සරලවම ට්‍රේඩින් කියලා කියන්නේ. අනේ බොහොම ස්තුතියි මේ පිළිතුරට. මටත් ඇත්තටම මාරම ආසාවකාව ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න. ඒ වුණාට මට අහන්න ලැබිලා තියෙනවා ගොඩක් ඒ කියන්නේ අපි ට්‍රේඩින් කරද්දී ඒකින් අර සක්සස්ෆුල් වෙන්න අමාරුයි, ලොසස් ගොඩයි එහෙම කියලා මට අහන්න ලැබිලා තියෙනවා. ඒක ගැන ඔබතුමා මොකක්ද හිතන්නේ? මම කලින් ගත්ත එක්සැම්පල් එකෙන් මොකටද ඒක පැහැදිලි කරන්නද? දැන් මම ඒ එක්සැම්පල් එකේ ගත්ත මතකයිද මං කියවනේ මම රුපියල් 10000ක් ඇඩ්වාන්ස් කරලා තව මාස දෙකකින් ලක්ෂයට තිබ්බ රත්තරන් ටික 1,20,000ක් වුණායින් පස්සේ වෙන කෙනෙක්ට රීසෙල් කරලා මං 20,000ක ලාභයක් ගත්තා කියලා. එතකොට මට ඒක වැඩි වෙනවා කියලා මං දැක්කේ කොහොමද? තව මාස දෙකකින් මං අද ඇඩ්වාන්ස් කරන්නේ තව මාස දෙකකින් ඒක 1,20,000ක්වත් වෙයි කියන ටාගට් එක උඩනේ. එහෙම නැත්නම් ඒ විෂන් එක මට තිබ්බ නිසා. එතකොට එතනට මං ගියේ කොහොමද? නිකන් අර අඳුනෙන් බලලාද? එහෙම නෙමෙයිනේ නේද? එතකොට මං එතෙන්ට අනිවාර්යයෙන්ම ගියේ ඇනලයිස් එකක් උඩ. මං එතනට ගියේ ගෝල්ඩ් මාකට් එක කියන එක දිහා මම කරපු රිසර්ච් එක එහෙම නැත්නම් මාකට් එක ගැන මම කරපු මාකට් ඇනලයිස් එක ප්‍රතිඵලයක් විදිහට. මම මාකට් එක හරියට ඇනලයිස් කරයින් පස්සේ මම දකින දේ තමයි තව මාස දෙකක් වෙද්දි මේක ලක්ෂයට තියෙන එක 1,20,000ක් වෙයි කියන එක මම දකින නිසා තමයි අද රුපියල් 10,000ක් මම ඇඩ්වාන්ස් කරන්නේ. එතකොට මම ඔය ඇනලයිස් කියන දේ කරන්න දන්නේ නැති කෙනෙක් නම්, බාගෙට දන්න කෙනෙක් නම්, ඔය උඩින් පල්ලෙන් අල්ලගත්ත කෙනෙක් නම් මම ඔය දකින දේ වැරදින්න පුළුවන් නේද? එතකොට වැරදි තැනකදී මම මාකට් එක ඇත්තටම තව මාස දෙකකින් 1,20,000ට යන්නේ නැතුව 80,000ට අඩු වෙන තැනකදී මම ඕක රුපියල් 10,000ක් ඇඩ්වාන්ස් කරලා බයි කරොත් එහෙම මට එතන පාඩුවක් සිද්ධ වෙනවා නේද? ගෝල්ඩ් මාකට් එක අපි හරියට ඇනලයිස් කරලා ඒක තව මාස දෙකකින් 1,20,000ක් වෙයි කියලා දැක්කොත් විතරයි ඒක බයි කරන්න ඕන. එහෙම නැතුව බාගෙට ඇනලයිස් කරලා බයි කරොත් එහෙම ඉතින් ඇත්තටම ලොස්ට් වෙනවා තමයි. ඉතින් එතනදී වැරද්ද ට්‍රේඩින් වල නෙමෙයි ඇනලයිස් එක කරපු මිනිස්සයාගේ. ඉතින් සාමාන්‍ය ලංකාවේ තියෙන දේ තමයි මගේ අතින් වැරද්දක් වුණොත් එහෙනම් මේ වැරද්ද කාට හරි පටවන්න පුළුවන් නම් අනිවාර්යෙන් පටවන එකනේ. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් එතකොට ට්‍රේඩ් එක ඇනලයිස් එක වැරදියට කළා වැරදි තැනක එන්ට්‍රි එකක් අරගෙන ලොස් එකක් ගියායින් පස්සේ මගේ ඇනලයිස් එක වැරදි කියන්නේ නැහැ. ට්‍රේඩින් වල තමයි වැරද්ද තියෙන්නේ. එහෙම නැත්නම් ප්ලැට්ෆෝම් එකේ තමයි වැරද්ද තියෙන්නේ. එහෙම නැත්නම් මාකට් එකේ තමයි වැරද්ද තියෙන්නේ. ඒක ලංකාවේ හැටි. ඉතින් ඒක නිසා අපිට ඒකට මුකුත් කියන්න බෑ. අන්න අරක තමයි ඇත්තටම රීසන් එක ට්‍රේඩින් වලදී කට්ටිය ෆේල් වෙනවා නම් ඒකට ප්‍රධානම හේතුව තමයි හරි නොලෙජ් එකක් නැතුව ට්‍රේඩින් වලට එන්ට වෙන එක. ඒ කියන්නේ ට්‍රේඩින් කියන එක ඉගෙන ගන්න ඕනේ දෙයක් නේද? අනිවාර්යයෙන්ම. එතකොට දැන් මම බිගිනර් කෙනෙක්නේ. මම කිසිම දෙයක් දන්නේ නැහැ ට්‍රේඩින් වලට මම අලුත්. එතකොට මම බිල්ඩ් කරන්න ඕන ස්කිල් සෙට් එකක් තියනවාද? කොහොමද ට්‍රේඩින් වලට ඉන්ටර්වියු? අනිවාර්යයෙන්ම ට්‍රේඩින් කියන දේ තනියම කරනවා නම් සබ්ජෙක්ට්ස් වයිස් ඉගෙන ගන්න ඕන සබ්ජෙක්ට් 4ක් තියෙනවා. පළවෙනි එක තමයි platform using, දෙවෙනි එක තමයි analysis, තුන්වෙනි එක තමයි management, හතරවෙනි එක තමයි trading psychology. එතකොට ඕක අපි සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ඕන, ඉගෙන ගන්නවා වගේම ඒක ප්‍රැක්ටිස් කරන්නත් ඕන. ඔන්න ඔය දෙක හරියට ඉගෙන ගන්න එක සහ ප්‍රැක්ටිස් කරන එක හරියට කරලා Tamanට ඒකේ එක්ස්පීරියන්ස් එකක් බිල්ඩ් වුණායින් පස්සේ තමයි ට්‍රේඩින් හරියටම කරන්න පුළුවන්, සක්සස් වෙන්න ට්‍රේඩින් කරන්න පුළුවන්. නැත්නම් ට්‍රේඩින් කරන්න පුළුවන් හැබැයි ලොස්ට් වෙනවා. එතකොට Academy of Binary කියන ආයතනය කරන්නේ ට්‍රේඩින් ස්කිල්ස් උගන්වන එකද? නෑ, ට්‍රේඩින් ස්කිල්ස් උගන්වන එක විතරක් නෙමෙයි අපි කරන්නේ. ඒක අපි කරන එක කොටසක් විතරයි. එතකොට දැන් ලංකාව වගේම ලංකාවෙන් පිට ලොකු ක්‍රවුඩ් එකක් මාත් එක්ක ඉන්නවා මේ වෙද්දි. ඉතින් ගොඩක් දෙනෙක්ගේ බිසි ෂෙඩියුල් එකක් නේ තියෙන්නේ. එතකොට මේ බිසි ෂෙඩියුල් එකට ඉගෙනගෙන ප්‍රැක්ටිස් කරලා ට්‍රේඩින් එක්ස්පීරියන්ස් කරලා ට්‍රේඩින් වලට එන්න ගියයින් පස්සේ
අවම වශයෙන් අවුරුද්දක කාලයක්වත් ගත වෙනවා. එතකොට දැන් අපේ මිනිස්සුන්ට ඕනේ ශනික මුදල් කියන දේ. එතකොට එතනට එන්නේ නැත්තම් ඒක ඉගෙන ගන්න ගොඩාක් දෙනෙක් යොමු වෙන සම්භාවිතාවය ඉතාම අඩුයි. ඉතින් ඒක නිසා Academy of Binary එකේ අපි අන්න ඒ වගේ tight schedule එකක් තියෙන කට්ටියටත් trading කියන දේ තුලින් income එකක් generate කරන්න පුළුවන් වෙන විදිහේ services අපි start කරලා තියෙනවා. example එකකට ගත්තොත් අපේ signal service එක, bot trading service එක, ඔය වගේ දේවල් වලට trading කියන දේට අදාළ ඔය subjects 4 100% ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒකෙදි basic දේවල් ටික දැන් platform using කියන subject එකේදී තියෙන්නේ අපි කොහොමද ට්‍රේඩින් කරන්න platform එක පාවිච්චි කරන්නේ, ඒකට deposit එකක්, withdrawal එකක්, ඔය වගේ පොඩි පොඩි දේවල් ටිකක් කරගන්නේ කොහොමද සහ ඒ platform එකේ තව ඇතුළට ගොඩක් tools ඉගෙන ගන්න එක තමයි platform using වලින් කරන්නේ. හැබැයි signal service එකක් වගේ දෙයක් purchase කරපු කෙනෙක්ට ඔය දේවල් ඉගෙන ගන්න ඕන වෙන්නේ නැහැ. එයාට ඕන වෙන්නේ තමන්ගේ account එක create කරගන්නේ කොහොමද, ඒක verify කරගන්නේ කොහොමද, signal එකකට අදාළව trade එකක් face කරන්නේ කොහොමද, ඒ කියන්නේ අපි දෙන signal එක copy කරලා paste කරන්න තියෙන්නේ. ඔක copy paste එකක් දාගන්නේ කොහොමද? ඒ වගේම තමයි profit එකක් ආවයි පස්සේ ඒක cash බවට convert කරගන්නේ. කියන්නේ අපි profit එක withdraw කරගන්නේ කොහොමද කියන කොටස් ටික විතරයි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට ඔය ටික ඉගෙන ගන්න දැන් අපි හැමෝම ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරනවා නේද? අපි WhatsApp app එක එහෙම නැත්නම් Facebook app එක පාවිච්චි කරන්න අපි courses කරලා ඉගෙන ගත්තේ නෑනේ. ඉතින් ඔක පැය භාගයක් පැයක් පාවිච්චි කරලා හුරු වෙනවා. ඉතින් ඒ වගේ තමයි ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක ඇතුළේ ඔය සරල දේවල් ටික ඉක්මනින් හුරු වෙන්න පුළුවන්. හැබැයි ඒ ටිකත් අපි කියලා දෙනවා අනිවාර්යයෙන්ම. අපි ඒ ටික නොමිලේම කියලා දෙන්න අපේ සර්විස් එකක් තියෙනවා. ඉතින් free account creating වලින් ඉඳන් හැමදේම කියලා දීලා අන්න අර signal service එක කියන කොටසේදී analysis කොටස, management, trading psychology කියන සියල්ල අපි කරලා දෙනවා. එතකොට අර knowledge එක නැති කෙනෙක්ට උනත් මේකෙන් income එක generate කරගන්න පුළුවන්. අන්න ඕක තමයි Academy of Binary එකෙන් අර දැනුමක් නැති කෙනෙක්ටත් income එක generate කරන්න පුළුවන් method එකක් introduce කරලා තියෙනවා. එතකොට මොකක්ද ඔය signal service එකක් කියන්නේ මට පොඩ්ඩක් තව පැහැදිලි කරන්න පුළුවන්ද? right අපි අපේ රත්තරන් කතාවෙම ගමු ඒකත් එතකොට අපි gold market එකේ මම කිව්වනේ gold ටිකක් buy කරලා තියාගත්තා. තව මාස දෙකකින් sell කරා. එතකොට මම ඒ වගේම කිව්වා gold ටිකක් අපි ඒක ඉන්ටර්නැෂනලි අපිට කරනවා නම් gold market එකට platform එක හරහා log වුණා. gold market එකේ අපි buy trade එකක් ගත්තා. ඒක තව මාස දෙකකින් buy වෙලා ඉවර වුණායින් පස්සේ හරි පැය ගානකින් හරි දවස් ගානකින් හරි ඒ අදාළ levels වලට ගියායින් පස්සේ අපි ඒක sell කරා. එතකොට ඕකනේ සරල කතන්දරේ buy කරා ඒ අදාළ තැනට ගියාම sell කරා. එතකොට ඕක කරන්න මම කියවනේ ඇනලයිස් කරන්න එපා අනිවාර්යෙන්. දැන් මාකට් එකක් buy වෙයිද කියලා කොහොමද කියන්නේ නේද? ඒකට ලොකු ඇනලිසිස් process එකක් තියෙනවා. technically fundamentally ඔය හැම දෙයකින්ම අපි මාකට් එක gold buy වෙයිද කියලා අපි හිතන්න ඕන. එතකොට ඇත්තටම gold buy වෙන්නේ buyer seller pressure එක උඩ සහ ඒකට දාලා තව තියෙන fundamentally data උඩ. එතකොට ඔය fundamental data ටික අපි හරියට read කරලා ඔය technically කොටස අපි හරියට analyze කරලා දැන් මම ඔයාට මැසේජ් එකක් එවනවා. ඔයාගේ WhatsApp එකට වෙන්න පුළුවන්, ඔයාගේ Telegram එකට වෙන්න පුළුවන්. මම මැසේජ් එකක් එවනවා යන්න ගිහිල්ලා දැන් gold market එකේ ඔයා මෙන්න මෙතනින් buy entry එකක් paste කරන්න. තව මාසයක් විතර යද්දි එහෙම නැත්නම් තව සතියක් යද්දි මෙන්න මේ levels වලට මේ market එක යයි කියලා මම මැසේජ් එකක් එවනවා. දැන් ඔයා trading ගැන දන්නේ නැති කෙනෙක් නේ. හැබැයි අර මැසේජ් එක කියව ගන්න දන්නවනේ. ඔයා මැසේජ් එක කියව ගත්තා, මැසේජ් එක copy කරගත්තා, ගිහිල්ලා platform එකේ මැසේජ් එක paste කරා. එතකොට ඔයාට මට එන ඉන්කම් එකම මට එන ප්‍රොෆිට් එකම එලෙසම ඔයාටත් එනවා නේද? ආන්න ඕක තමයි සිග්නල් සර්විස් එකක් කරනවා කියලා කියන්නේ. ෂා ඒක මර වැඩක් නේ. මේ මගේ දැන් මටත් මාර ආසාවක් ඇවිල්ලා තියෙන්නේ අතරම ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න. මම දැන් කරන්ට්ලි ඩිග්‍රී එකක් රීඩ් කරන පුද්ගලයෙක්. එතකොට කොහොමද අපි මේ බිසි ලයිෆ් එකත් එක්ක ට්‍රේඩින් කියන එක මැනේජ් කරගන්නේ? මම ඒකට තව පොඩි ප්‍රශ්නයක්වත් දාන්නද? ඔයාට ඩේ ටයිම් එකේ මැසේජ් එකකට රිප්ලයි කරනවද? අනිවාර්යෙන්. ඒ වෙලාවේ ඇති ට්‍රේඩින් කරන්න මගෙන් එන මැසේජ් එකට ඔයා දෙන රිප්ලයි එක තමයි platform එකට ගිහලා ට්‍රේඩ් එක පේස් කරන එක. එච්චරයි. ඒ රිප්ලයි එක ඔයාට දාන්න වෙලාව තියෙනවා නම් ඔයාට ට්‍රේඩින් කරන්න හොඳටම කාලය ඇති.
ඕකේ. ඒ කියන්නේ ට්‍රේඩින් කියන එක ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් නේද? ඔව් ඔයාට කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඩිග්‍රී කරන ගමන් ඉන්න කෙනෙක්ට වෙන්න පුළුවන්, ජොබ් එකක් කරන කෙනෙක්ට වෙන්න පුළුවන්, part time ජොබ් එකක් විදිහට උනත් මේක කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ට්‍රේඩින් කියන දේ ඇත්තටම එහෙම කරන්න අමාරුයි 100% තනියෙන් කරනවා නම්. එතකොට ඒ වගේ සර්විස් එකක් සිග්නල් සර්විස් එකක් වගේ එකක් පර්චේස් කරපු කෙනෙක්ට ඒ වගේ සිග්නල් සර්විස් එකක් වගේ එකකට ජොයින් වෙච්ච කෙනෙක්ට ප්‍රශ්නයක් නැහැ. මොකද ට්‍රේඩින් කියන දේ ඇතුලේ තියෙන අමාරුම ටික තමයි අපි ඔයාලට කරලා දෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ට්‍රේඩින් කරන්න පුළුවන්. මාත් එක්ක මේ වෙද්දිත් ඒ විදිහට ජොයින් වෙච්ච කට්ටිය ඉන්නවා 10500කට වඩා. එතකොට මොකද අපි 2019 අවුරුද්දේ ඉඳන් මේ දේ කරන්නේ. එතකොට 10500කට වඩා පිරිසක් අපිත් එක්ක දැනට ජොයින් වෙලා ඉන්නවා. ඉතින් ඕනම කෙනෙක්ට ඕක කරන්න පුළුවන්. ඒත් එක්කම මට දැනගන්න පුළුවන්ද අපේ මිනිස්සු හිතනවා ගොඩක් ඒ කියන්නේ ට්‍රේඩින් කියන එක පටන් ගන්න ගොඩක් සල්ලි තියෙන්න ඕනි කියලා. ඒකට ඔබතුමා මොනවද කියන්නේ? නෑ. ඇත්තටම ට්‍රේඩින් කරන්න ලොකුවට සල්ලියක් ඕන වෙන්නේ නැහැ මේ අපි කරන විදිහට කරන්න. මොකද මම අර ඔයාලට කිව්වනේ රුපියල් ලක්ෂයක් දීලා ගෝල්ඩ් පර්චේස් කරලා තියාගෙන විකුණන්න පුළුවන්. හැබැයි රුපියල් 10000ක් දීලා ඒක ඇඩ්වාන්ස් කරලා තියාගෙන විකුණන්නත් පුළුවන්. right? එතකොට රුපියල් ලක්ෂයෙන් විකුණුවායින් පස්සේ හම්බෙන 20000 ලාභෙමයි රුපියල් 10000න් හම්බෙන්නේ. පැහැදිලිද? එතකොට අපිට ඔය වැඩේ කරන්න රුපියල් 100කුත් ඇති. රුපියල් 100ක් අපි කොහේ හරි ඇඩ්වාන්ස් කරලා ඉවර වෙලා අපිට රුපියල් ලක්ෂ විතර කොටසක ලක්ෂ විතර බල්ක් එක අපි ඇඩ්වාන්ස් කරලා තියලා ඉවරලා අපිට ඕක 1,50,000 දී වික්කොත් එහෙම රුපියල් 100ක් රිස්ක් කරලා රුපියල් 5000ක් ලාභ ලැබුවා වගේ වැඩක්. ඉතින් ඒක නිසා අවශ්‍ය වෙන්නේ සල්ලි නෙමෙයි. ට්‍රේඩින් කරන්න හොඳ දැනුමක් තියෙන්න ඕන. ඒ වගේම ඒක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන සහ ඒක කරන්න හොඳ උනන්දුවක් තියෙන්න ඕන. උනන්දුව නැති කෙනෙක්ට සිග්නල් එකක් එවුවත් ඒකට එන්ට්‍රි එක ගන්නෙ නැහැනේ. ඉතින් ඒක නිසා උනන්දුව තියෙනවා නම් සල්ලි නෙමෙයි වැදගත් වෙන්නේ ට්‍රේඩින් කරන්න. අනිවාර්යයෙන්ම උනන්දුව තමයි. එතකොට ජොබ්ස් ඒ කියන්නේ දැන් අපේ මිනිස්සු ෆුල් ටයිම් වෙන ජොබ් එකක් කරන ගමන් පාර්ට් ටයිම් තමයි මේක කරන්නේ. මිනිස්සුන්ට පුළුවන් ෆුල් ටයිම් ට්‍රේඩින් කරන්න. ඔව් ප්‍රශ්නයක් නැහැ. මමත් ඒ විදිහට ජොබ් එකක් කරන කාලේ ට්‍රේඩින් ඉගෙන ගත්ත කෙනෙක්. ඒ වගේම මගේ අධ්‍යාපන කටයුතු ඔය හැමදේමත් එක්ක මම ට්‍රේඩින් ඉගෙන ගත්ත කෙනෙක්. ඊට පස්සේ අවුරුදු කීපයක් මම ට්‍රේඩින් එක්ස්පීරියන්ස් කරපු කෙනෙක්. හැබැයි මම ට්‍රේඩින් එක්ස්පීරියන්ස් කරද්දිවත් මම මගේ ජොබ් එක අතහැරියේ නැහැ. මම ෆයිනෑන්ස් සෙක්ටර් එකේ තමයි ජොබ් එකක් කරේ. ඉතින් ඒක කරන ගමන් තමයි මම මේ එක්ස්පීරියන්ස් කරේ සහ මම මේක ඉගෙන ගත්තේ. හැබැයි මම මේකේ ප්‍රොෆිට් කරලා ස්ටේබල් වුණායින් පස්සේ මට තවදුරටත් ජොබ් එකක් වෙනුවෙන් කාලය වැය කරන එක තේරුමක් නැහැ කියන තත්ත්වයට ආවයින් පස්සේ තමයි මමත් ජොබ් එකෙන් එළියට එන්නේ. නැතුව මම ට්‍රේඩින් ඉගෙන ගන්න පටන් ගත්ත ගමන් ජොබ් එකෙන් එළියට ඇවිල්ලා ට්‍රේඩින් කරේ නැහැ. ඉතින් ඒ විදිහට ඕගලන්ටත් පුළුවන්. ඕගලන් ට්‍රේඩින් අපිත් එක්ක ජොයින් වෙලා වෙන්න පුළුවන්, තනියම වෙන්න පුළුවන්. මේක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්, මේක ඉගෙන ගන්න පුළුවන්. ඉගෙනගෙන ඉවර වෙලා මේකේ තමන් යම්කිසි ලෙවල් එකකට ආවයින් පස්සේ තමන්ට විශ්වාසයක් ගොඩ නැගෙනවා. ආරයිට්. ට්‍රේඩින් කියන දේ තුලින් මට ජීවත් වෙන්න ප්‍රමාණවත්. මම ට්‍රේඩින් වලින් හම්බ කරන ප්‍රමාණය මට ගේමක් ගහන්න ඇති. කියන තැනට ආවයින් පස්සේ තවත් ආයතනයක් වෙනුවෙන් නිකන් කාලය නාස්ති කරන්න ඕනේ නැහැ. ෆුල් ටයිම් ට්‍රේඩින් වලට එන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. බොහොම ස්තුතියි ඔබේ පිළිතුරට. ඒ කියන්නේ මට වගේ බිසි ෂෙඩියුල් එකක් තියෙන ඕනම කෙනෙක්ට මේක try කරලා බලන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්. එතකොට දැන් මට හිතෙනවා ඇත්තටම සපෝට් එකක් ලොකුවට හම්බෙන නිසා සිග්නල් සර්විස් එකකින් ඇත්තටම ඒ කියන්නේ මට පටන් ගත්තා නම් හොඳයි කියලා හිතනවා. ඒ නිසා මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද කොහොමද ඒ කියන්නේ අපි මේකට රෙජිස්ටර් වෙන්නේ Academy of Binary එකට කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියන process අපි සිග්නල් සර්විස් එකේදී ඔයාට ගෝල්ඩ් මාකට් එකේ විතරක් නෙමෙයි සිග්නල් දෙන්නේ. එතකොට ගෝල්ඩ් මාකට් එක කියන්නේ forex කියන කැටගරි එකට අයිති වෙන සිග්නල් මෙතඩ් එකක්. එතකොට forex කැටගරි එකට අයිති වෙන එහෙම නැත්නම් forex trading කියන දෙයට අදාළව අපි සිග්නල්ස් ලබා දීම කරනවා XM broker කියන brokerage එකේ. මේ brokerage එක ගත්තොත් එහෙම 2009 අවුරුද්දේ නිර්මාණය වෙච්ච දැන්ට ලෝකේ රටවල් 192ක මිලියන 15කට වඩා ට්‍රේඩර්ස්ලා ට්‍රේඩ් කරන හොඳ platform එකක්. ඉතින් ලෝකේ රටවල් 196ක කියන්නේ හිතා ගන්න පුළුවන්. ඉතින් ලොකු පරාසයක් පුරා විහිදිච්ච platform එකක් ඒක. ඉතින් ඒකේ signals අපි ඔයාට දවසකට 5-6ක් share කරගන්නවා අනිවාර්යයෙන්ම මේ XM කියන brokerage එක හරහා gold කියන market එකේ විතර.
ඒ වගේම තමයි අපිත් එක්ක join වුණොත් එහෙම direv.com කියන platform එකේ 1999 අවුරුද්දේ නිර්මාණය වෙච්ච ලෝකේ රටවල් 126ක ව්‍යාප්ත වෙලා තියෙන මිලියන 3කට වඩා traders ලා ප්‍රමාණයක් ඉන්න platform එකක් වෙච්ච direv.com කියන platform එකේ මම ඔයාට volatility market ඒ කියන්නේ artificial index වල volatility market සහ boom cash කියන markets වල මම ඔයාලට daily signals share කරගන්නවා. ඒකත් දවසකට signal 4-5ක ප්‍රමාණයක්වත් අපි අවම වශයෙන් share කරගන්නවා. ඒක depend වෙනවා market situation එක අනුව. ඉතින් ඔය ටික තමයි අපේ signal service එකකින් ඔයාලට හම්බෙන signals. එතකොට ඊට අමතරව දැන් ඔයා මේක ගැන දන්නේ නැති කෙනෙක් නේ. ඒක නිසා අපි ඔයාලට මේකේ account එක හදන්නේ කොහොමද? trading කියන්නේ මොකක්ද කියන එකේ ඉඳන් account එකක් හදන්නේ කොහොමද? deposit withdrawal එකක් කරගන්නේ කොහොමද? signal එකකට trade එකක් දාගන්නේ කොහොමද? ඒ වගේම තමයි trade එක close කරන්න, ඒකේ target profits තියන්න, stop loss තියන්න, ඔය හැම දෙයක්ම ඒ කියන්නේ platform using කියන කොටසටයි අර පොඩි දේවල් ටික තියෙනවා කිව්වේ. ඔන්න ඔය ටික ඔක්කොම ටික අපි ඔයාලට lesson series එකක් විදිහට repeat කර බලන්න පුළුවන් වෙන්න මම ඔයාලට lesson series එකක් දෙනවා. ඒ වගේම තමයි මේ lesson series එකත් එක්කම මගේ ගාව ඉන්නවා ලොකු crew එකක් ඉන්නවා. ඉතින් අපේ crew එකේ supportersලා විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ওই supportersලාගෙන් මම ඔයාලට supporter කෙනෙක් assign කරනවා 24 hours service එකක් දෙන්න. එතකොට ඔයාලට signal එකක් ආවයින් පස්සේ ඒක දාගන්න තේරෙන්නේ නැත්නම් call එකක් දීලා අහගන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේම තමයි ඔයාට account එක create කරන තැන ඉඳලම අර lesson series එක බලාගෙන තනියෙන් account create කරගෙන verify කරගෙන ඒ වැට්ටික් කරගද්දි මොනවා හරි ප්‍රශ්නයක් આવොත් ඒ service එකත් එයාලගෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මගේ signal service එකට join වෙන පළවෙනි දවසේ ඉඳන් ඔයාට continue support කෙනෙකුත් assign වෙනවා. එයා හරහා සම්පූර්ණයෙන්ම ඔයාට account creating ඒ හැම දෙයක්ම ඔයාට එයාගෙන් අහගන්න, ඉගෙන ගන්න, නොදන්න දේවල් කතා කරගන්න, deposit withdrawal වලදී හැම දෙයකදීම ඔයාට service එකකුත් අපෙන් හම්බ වෙනවා. ඉතින් ඔය ඔක්කොම අපේ signal service එකෙන් හම්බෙනවා. ඕකේ. බොහොම ස්තුතියි මිස්ටර් උදයන්ග අපිත් එක්ක සම්බන්ධ වුණාට. අපිට පොඩ්ඩක් කියන්නකෝ කොහොමද මට වගේම මේකේ ට්‍රේඩ් කරන්න ආසාවක් ඇති වෙච්ච හැමෝටම කොහොමද ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා? ඔව් අපිත් එක්ක join වෙන්න පුළුවන්. අපේ contact details ඔයගලන්ට display කරන්න. ඉතින් ඒ contact details වලට කතා කරලා WhatsApp message එකක් දැම්මත් ඇති අපේ කට්ටිය අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගෙන විස්තර තවදුරටත් පැහැදිලි කරා. ඒ කියන්නේ මේ වීඩියෝ එකේදී අපි කතා කරද්දී කතා වෙච්ච ප්‍රශ්න ටිකට අමතරව ඕගලන්ට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ numbers වලට කතා කරලා අහන්න ඕනම් වෙලාවක ඒගොල්ලෝ clearly ඒ දේවල් වලට ඕගලන්ට answers දෙයි. ඉතින් ඒ answers එක ඔයාලට අපිව satisfy නම් ඕගලන්ට පුළුවන් අපිත් එක්ක join වෙන්න. අපි signal service එකෙන් අනිවාර්යයෙන්ම ඕගලන්ගේ trading life එක win කරනවාමයි.